අනුරාධපුර එප්පාවල කිරලෝගම් ප්‍රදේශයේ රුක්සෙවනාසපුයේ වැඩ වාසය කළ 69 හැවිරිදි මහවිලච්චේ ප්‍රේමරතන හිමි නම අමානුෂික ලෙස කපා කොට ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් මේ වන විට අලුත් තොරතුරු කිහිපයක් ලැබී තියෙනවා. පොලිස් විමර්ශන අනුව ප්‍රේමරතන හිමියන් ඉකුත් 23 වෙනිදා රාත්‍රී 8:29ට අවසන් වරට කිසියම් අයෙකුට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව අනාවරණය වී තිබේ. 25 පස්වරුවේ 2:30ට පමණ උන්වහන්සේ අසපුව ඉදිරිපිට හාන්සි පුටුවක සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් මුහුණ තියුණු ආයුධයකින් කපා විකෘති කොට අනතුරුව උන්වහන්සේගේ ලිංගේන්ද්‍රය කපා රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. මහවිලච්චේ ප්‍රේමරතන හිමියන් විසින් මෙම අසපුව මීට වසර 10කට පමණ පෙර ස්ථාපිත කර ඇති අතර එහි වැඩ වාසය කර ඇත්තේ උන්වහන්සේ පමණයි. අසපුව ඉදිකිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ දානපතීන් සම්බන්ධ කරගෙන ඇති බවත් ගම්වාසීන් හා අසපුවේ හිමිනම අතර කිසිදු සම්බන්ධයක් පවත්වා නොමැති බවත් ගම්වාසීන්ගේ ප්‍රකාශ අනුව අනාවරණය වී තිබේ. ගම්වාසීන් කීප දෙනෙකු හැර කිසිවෙකු මෙම අසපුවට ගොස් නොමැති බවද වාර්තා වෙනවා. 25 පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමින් වහන්සේ නමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී මෙම ඝාතනය ආරංචි විය. විහාරාධිපති හිමියන් සංඝාවාසයේ ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක එම හිමිනම විසින් ගම්වාසීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා එප්පාවල පොලිසිය දැනුවත් කරනු ලැබ ඇත. පොලිස් විමර්ශන අනුව හිමිනමගේ මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබීම නිසා ඝාතනය දින කිහිපයකට පෙර සිදු වූ බවට අනුමාන කරන අතර ඝාතනයට ලක් වූ හිමිනමගේ හිසෙහි හා මුහුණෙහි බරපතල කැපුම් තුවාල පවතින අතර ලිංගේන්ද්‍රයද කපා ඉවත් කර ඇති බව පොලිසිය පවසයි. එප්පාවල් පොලිසිය විසින් සිදු කරන විමර්ශනවලදී විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛන කීපයක් විහාරස්ථානයට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි තලාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ කළුගස්වල ප්‍රදේශයේ මාර්ගය අසල කානුවකට විසිකර දමා තිබියදී සොයාගෙන ඇත. එසේම ස්වාමින් වහන්සේ ගමන් බිමන් යාම සඳහා භාවිතා කළ ත්‍රිරෝධ රථයද ඝාතකයා හෝ ඝාතකයන් විසින් රැගෙන ගොස් තිබූ අතර පසු එය රෝහලක් අසල දමා ගොස් තිබියදී හමු වූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙනවා. ඝාතනය සිදු ස්ථානයෙන් පාවාහන් යුගල 3ක් සහ වක් පිහියක් සොයාගත් බව පොලිසිය සඳහන් කර ඇති අතර ඒවා වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් ඇත. තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් චන්ද්‍රිකා කහපිටිය මහත්මිය 25 වෙනිදා රාත්‍රියේ එප්පාවල පොලිසියට දෙන ලද උපදෙස් අනුව ඝාතනය සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවටගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත. අධිකරණයේ ස්ථානීය පරීක්ෂණයකින් පසුව මහේස්ත්‍රාත්වරිය විසින් මියගිය හිමිනමගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒකකයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ අධිකරණය වෙත වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කර ඇත. එප්පාවල පොලිස් ස්ථානාධිපති මහින්ද රණවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැනට සිදු කරමින් පවතිනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා උපරිම උත්සාහයක් දරමින් සිටින බවයි. මේ අතර වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ඝාතනයට සම්බන්ධ සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බැවින් ඝාතකයන් සොයා ගැනීම සඳහා පොලිසිය විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවද වාර්තා වෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ මෑත කාලීනව මෙවැනි සාහසික සිදුවීම් වාර්තා වීම සම්බන්ධයෙන් ජනතාව තුළ බියක් ඇති වී තියෙනවා. විශේෂයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සති 3කට පසු මෙම ඝාතනය සිදුවීම ජනතාව තුළ ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇති කර තියෙනවා. ප්‍රේමරත්න හිමියන්ගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු තවමත් නිල වශයෙන් නිවේදනය කරනු මැති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඒ පිළිබඳව තීරණය කරනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව දැනට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ 27 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම හිමිනමට අයත් ත්‍රිරෝධ රථය පැද වූ ඒ තරුණයා බවයි එප්පාවල පොලිසිය පවසා තිබුණේ.
පොලිස් නිලධාරීන් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර 28 පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි. ඔහු මීට දින කිහිපයකට ඉහතදී ඝාතනයට ලක් වූ හිමි නමගේ ත්‍රියෝධ රථයේ රියදුරු ලෙස සේවයට පැමිණ පසුගිය 23 වෙනි දින පස්වරුවේ හිමිනම සමග බහින් බස් වීමක් ඇති වී පොල්ලකින් උන්වහන්සේට පහර දී උන්වහන්සේගේ ජංගම දුරකථන දෙකද රැගෙන තමන් විහාරස්ථානයේ ත්‍රියෝධ රථයෙන් එප්පාවල දෙසට පැමිණි බවත් එසේ පැමිණීමෙන් සිටියදී ත්‍රියෝධ රථයේ දෝෂයක් ඇතිවීම හේතුවෙන් ත්‍රියෝධ රථය එප්පාවල රෝහලට ඉදිරිපිට දමා වෙනත් ත්‍රියෝධ රථයකින් එප්පාවල නගරයට ගොස් තවත් ත්‍රියෝධ රථයක නැගී අනුරාධපුරයට ගොස් බස් රථයකින් කටුනායක දක්වා ගමන් කර ඇතැයි පොලිසිය පවසනවා. ඔහු සතුව උන්වහන්සේගේ දුරකථනයක් පැවතීම හේතුවෙන් එම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව සැකකරු සිටින ස්ථාන හඳුනාගෙන ඔහු කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලිසිය සමත්ව ඇත. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ ඝාතනය සිදු වූ විහාරස්ථානය වෙත 28 පෙරවරුවේ සැකකරු රැගෙන ආ අතර ඔහු හිමිනමද ඝාතනය සඳහා යොදාගත් පොල්ලක්ද පොලිසියට පෙන්වා තිබේ. අනතුරුව ත්‍රියෝධ රථයෙන් යමින් සිටියදී පළුගස්ස ප්‍රදේශයේදී ස්වාමින් වහන්සේගේ දුරකථනයක් ATM කාඩ්පත් කීපයක් ඇතුළු ලිපි ලේඛන කීපයක් විසිකර දැමූ ස්ථානයක්ද පොලිසිය විසින් පරීක්ෂා කර එම ස්ථානයේ තිබී ස්වාමින් වහන්සේගේ ජංගම දුරකථනයේ බැංකු කාඩ්පත් හා ලිපි ලේඛන කීපයක්ද පොලිසිය සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක් වූයේ එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩවිසූ පූජ්‍ය විලච්චියේ ප්‍රේමරත්න නම් 69 හැවිරිදි ස්වාමින් වහන්සේ නමකි. ස්වාමින් වහන්සේගේ හිසෙහි හා මුහුණෙහි බරපතල කැපුම් තුවාල පැවති අතර ලිංගේන්ද්‍රයද කපා දමා ඇතැයි පොලිසිය පවසයි. තවත් මෙවන් පුවතකින් යලි හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.